ආයුබෝවන්. මේ වෙනකන් අපි කතා කරපු මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරලා ඔයාලත් එක්ක වෙනස් ගමනක් යන්නයි අද මම සූදානම් වෙන්නේ. ඉතින් අද අපි යන්නේ සුසානයකට. නිකම්ම සුසානයක් නෙමෙයි. ජපානයේ පාවිච්චියෙන් අයින් කරන වාහන සුසානයකට. සුසාන එකක් කොට අපි සුසාන කීපයකම දර්ශන දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ හොඳට සාත්තු කරලා පරිස්සම් කරන වාහනවලට ජපානයේදී අත් වෙලා තියෙන ඉරණම් බලන්නයි අපි යන්නේ. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකම් රැඳී ඉන්න මෙතෙක් ඔබ නොදුටු දුක හිතන දර්ශන පෙළක් බලන්න. වන්ඩිය channel එක සමග. ජපානයේ පාරවල් වල ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ අලුත් වාහන. පරණ වාහන නැතුවම නෙමෙයි. ඒත් පරණ වාහනයක් පාවිච්චි කරන්න යන අධික වේදම එක්ක බලනකොට තව පොඩි ගාණක් දාලා අලුත් වාහනයක් ගන්න ජපානු පෙළඹිලා ඉන්නවා. එහෙනම් අපි බලමු මොනවද මේ වියදම් කියලා. ජපානයේ වාහනයක් අවුරුදු 3ක් පාවිච්චි කළාට පස්සේ ශකෙන් එහෙමත් නැත්නම් JCI කියලා අනිවාර්යෙන් කරන්න ඕන පරීක්ෂාවක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 2කට මේ පරීක්ෂාව කරන්න ඕනේ. මේකෙදි බලන කාරණා ගොඩක් තියෙනවා. වාහනේ බාහිර තත්ත්වය, පේන්ට් එක, බොඩි එක මලකඩ කාලා තියෙනවද? ලයිට්, හෝන් එක, වයිපර්, මාර්ග නීති වලට පටහැනි වෙන මොඩිෆිකේෂන් කරලා තියෙනවද කියන එක. බ්‍රේක්, ටයර්, එමිෂන්, වාහනේ තට්ටුව මලකඩ කාලාද? වීල් අලයින්මන්ට්, සස්පෙන්ෂන් විතරක් නෙමෙයි. වාහනෙන් පිට වෙන ශබ්දය නියමිත ප්‍රමාණයට වඩා වැඩිද කියලා මේ පරීක්ෂාවේදී බලනවා. මේ විදිහට බැලුවොත් ලංකාවේ දුවන වාහන ගොඩක් ෆේල් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ හැම අවුරුදු 2කටම වරක් මේ පරීක්ෂාව කරන්න ඕන. මේ පරීක්ෂාව කරලා නැත්නම් මේ වාහනේ ජපානයේ පදින්න තහනම්. මේක ටිකක් වියදම් වෙන පරීක්ෂාවක්. මේ ගැන සම්පූර්ණ තොරතුරු ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම පාරේ ධාවනය කරන්න වාහනය හොඳින් නඩත්තු කරන්න ඕන. වාහනය පරණ වෙනකොට නඩත්තු වියදම් අනිවාර්යෙන් වැඩි වෙනවනේ. ඊට අමතරව වාර්ෂික රක්ෂණ වියදම්, බලපත්‍ර ගාස්තු වගේ 68මාරක් වියදම් එක්ක කාර්යබහුල ජපාන් ජාතිකයින්ට ගරාජ් ගානේ රස්තියාදු වෙන වෙලාව හොයාගන්න එකත් අසීරු වැඩක්. ඒ හින්දා පරණ වාහනයකට වියදම් කරන වෙලාවේ අලුත් වාහනයක් කරන් පදින එක ගොඩක් පහසුවක්. ඉතින් මේ කරදර දාගන්නේ නැතුව අවුරුදු 3ක් යන කලින් යාලා වාහනේ විකුණලා දානවා. සමහර වෙලාවට පොඩි අනතුරක් හරි කාර්මික දෝෂයක් හරි වුණාම වාහනේ අලුත් වැඩියා කර ඉන්නේ නැතුව ඒක ජන්ක් යාඩ් එකකට දීලා අලුත් වාහනයක් ගන්න තරමට එයාලගේ ආදායමත් හොඳයි. ඒ හින්දා මේ ජන්ක් යාඩ් වලට එන ගොඩක් වාහන දාවන තත්ත්වයේ තියෙනවා. ඒත් දැන් එයාලා වැඩි කාලයක් වාහන පාවිච්චි කරනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මොකද ජපානයේ ආර්ථිකය ටිකක් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒකට ගොඩම බලපාලා තියෙන්නේ චීන කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. අලුත්ම තාක්ෂණයේ තියෙන චීන නිෂ්පාදනය කරන වාහන හිතාගන්නවත් බැරි තරම් අඩු මිලකට විකුණන හින්දා දැන් ජපාන් වාහන අලෙවියට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන ඉඳලා බලන්න තියෙන දර්ශන වාහන වලට ආදරය කරන අයට සංවේදී දර්ශන වෙන්න පුළුවන්. ඒ හින්දා කැමති නම් විතරක් බලන්න. බලලා heart attack එහෙම හැදුනොත් මම නම් වග කියන්නේ නැහැ. එහෙනම් අපි ජපානයේ ජන්ක් යාඩ් කීපයකට ගිහින් බලමු. බලන්නකෝ ඔයාලා දන්න වාහනත් මෙතන තියෙනවද කියලා. බලන්නකෝ මාක් 2 එකට වෙලා තියෙන දේ. ඒකට උඩින් ස්ටාර්ලට් එකකුත් පටවලා තියෙනවා. කාර් එකේ ඇතුළ නම් ගන්නම දෙයක් නෑ නේද? හිතන්නවත් පුළුවන්ද මේ මාක් 2 කාර් එකක් කියලා?
මේ කැරවැන් එක ලංකාවේ කීයක් වේවිද? කෝටියක්. Toyota Corolla එකක් වගේ නේද? බලන්නකො මේ වාහනවල ටයර්. මේ වගේ ටයර් අපේ රටේ නම් විසිකරනවද? ඔය මැස්ඩා කාර් එක උඩ නැගලා ඉන්නේ Nissan March K12 කාර් එකක් නේද? Nissan Skyline යන්නේ නේද? මෙතන තියෙන සමහර වාහන ලංකාවට ඇවිල්ලත් නෑ නේද? ලංකාවේ අපි දැකලවත් නෑ මේවා. බලන්නකො ජන්ක් යාඩ් එකේ තියෙන වාහන වල ඇතුලේ තියෙන කන්ඩිෂන් එක. එක්ස්ට්‍රේලයක් නේද? මෙතන තියෙන වාහනවල කෑලි සමහර වෙලාවට ගරාජ් වලට ගිහිල්ලා වෙන වාහන වලට හයි වෙන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඉතිරි ටික ඔක්කොම යකඩ ගොඩක් බවට පත් වෙලා මෙතනින් එළියට යනවා. තවත් එක්කෙනෙක් මස් මඩුවට යනවා. Nissan Skyline GTR 33 එකක් වගේ නේද? මේ වගේ තව ඕන තරම් වාහන පෙන්වන්න පුළුවන්. ඉතින් ඒව බලන්න අපේ හිත නරක වෙන විතරයි වෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ වාහනයකට අවසානයේදී වෙන්නේ මොකද්ද කියලා. ඔතන තමයි ගංගෙඩිය තියෙන්නේ. ඉතින් මේක තමයි වාහනයක් අන්තිමටම එන තැන. මොකද්ද මේ කාර් එක? Lexus LS 600H එකක්. ලංකාවේ නම් කෝටි 2.5ක් විතර වෙනවා.
පවර් මිරර් වැඩ ගන්නවා. ඒ කියන්නේ බැටරියත් හොඳම තත්ත්වෙන් තියෙනවා. අපි දොර ඇරලා බලමු ඇතුලේ තව මොනවද වැඩ කරන්නේ කියලා. ඇතුලේ ගොඩක් දේවල් වැඩ නේද? ඩිස්ප්ලේ එක වැඩ, ස්පීඩෝමීටර්ස් එහෙම ඔක්කොම ලයිට් පත්තු වෙනවා. හොඳම තත්ත්වෙන් තියෙනවා. ඉතින් මේ වගේ වාහනයක් ලංකාවේදී නම් මෙහෙම විසි කරලා දාවිද? එයාලා මුලින්ම කරන්නේ AC ගෑස් අයින් කරන එක. මොකද මේ AC ගෑස් වාතයට මුදා හැරියොත් එහෙම ඕසෝන් ස්තරයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එන්ජින් ඔයිල් අයින් කරනවා. ඊට පස්සේ ඉතින් කෑල්ලෙන් කෑල්ල ගලවලා අයින් කරන එක තමයි කරන්නේ. ඒවා සමහර වෙලාවට ඒගොල්ලෝ අලෙවි කරනවා, සමහරක් වෙලාවට රීසයිකල් කරනවා. වින්ස්ක්‍රීන් එකට ෂොට් එක දීලා නේද? මේ තියෙන්නේ එයාබෑග් කන්ට්‍රෝලර් එක. ඊට පස්සේ එයාලා මැනුවලි එයාබෑග් බ්ලෝ කරනවා. ඒකට එයාලා මේ කන්ට්‍රෝලර් එක පාවිච්චි කරනවා.
ගලවන්න පුළුවන් ඔක්කොම කෑලි ගැලුවට පස්සේ වාහනේ මෙතනට එන්නේ. ඊට පස්සේ තවත් තියෙනවා නම් මොනවා හරි මෙතනදී හිතක් පපුවක් නැතුව ගලවලා ඇදලා කඩලා බිඳලා දානවා. අවසානයේදී මෙන්න මේ බේලින් මැෂින් එකට දාලා ඉවරලා මේක තනිකර යකඩ කුට්ටියක් බවට පත් කරලා එළියට ගන්නවා. ඒව උණු කරලා නැවතත් ප්‍රතිචක්‍රීකරණය කරන්න වෙනත් තැන් වලට යවනවා. ඉතින් ජපානයේ වාහනයකට අවසානයේදී වෙන්නේ ඔන්න ඔය දේ. ඉතින් බලන්න කොච්චර වටින දෙයක්ද මේ විනාශ කරලා දැම්මේ කියලා නේද? නමුත් ඇත්තටම කියනවා නම් ඒගොල්ලන්ගේ අලුත් වාහන විකුණ ගන්න අවශ්‍ය නිසා ඒගොල්ලෝ මේ විදියට පරණ වාහන ක්‍රෂ් කරලා ඉවරලා රීසයිකල් කරන්න යවනවා. ඉතින් අදට ඔච්චරයි. තාමත් වන්ඩේ channel එක subscribe කරන්න බැරි වුණා නම් ඊළඟට දාන වීඩියෝ මුලින්ම බලා ගන්න පුළුවන් වෙන විදිහට subscribe කරන්න. like කරලා share කරන්න අමතක කරන්න එපා. වාහන ගැන තවත් තොරතුරු ගොඩක් එක්ක ආයෙමත් ඉක්මනටම එන්න. ගිහින් එන්න.